LTTE ඒකපාර්ශ්වික සටන් විරාමයක් ක්‍රියාත්මක කරන මොහොතේදී වන්නේ ක්‍රියාන්විතයේ ඉදිරි මෙහෙයුම්වල සිට ඔබ වෙත යුද පුවත් වාර්තා කළ අප මාධ්‍යවේදී හු දෙදෙනා LTTE ප්‍රහාරයකට ලක් වෙති. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති සංස්කාරක අනුර දොරකුඹුර සහ ප්‍රවෘත්ති අංශයේ කැමරා ශිල්පී සුරංග බස්නායක LTT ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයකට ලක් වූ අයුරුයි ඒ ඔබ දුටුවේ. මෙම සිද්ධියෙන් කැමරා ශිල්පී සුරංග බස්නායක බරපතල තුවාල ලැබිය. එම අවස්ථාවේදී ඒ අසල සිටි විරෝධාර ආරක්ෂක හමුදාව සිය ජීවිත පවා පරදුවට තබමින් අප මාධ්‍යවේදීන් දෙදෙනා කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කළහ. ඒ වෙනුවෙන් අපි එම විරෝධාර සෙබළුන්ට සහ ඔවුන්ට නායකත්වය ලබා දෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හදපිරි ප්‍රණාමය පුද කරමු. බරපතල තුවාල ලබා සිටි සුරංග බස්නායක ඉතාමත් කඩිනමින් අනුරාධපුර මහරෝහලට රැගෙනීමට අප රියදුරු ජී ගුණසේන මහතාද විශාල කැපවීමක් සිදු කළේය. මුලතිව් මහා වනාන්තරයේ මැද ඉමක් නොපෙනෙන එම දුෂ්කර මාර්ග ඔස්සේ අධික වේගයෙන් වාහනය ධාවනය කරමින් ඔහු අප නිලධාරීන් රෝහලට රැගෙන ඒමට මහා මාර්ගයක් පෙනෙන තෙක් මානයට රථය ධාවනය කරවිය. ජනකපුර ප්‍රදේශයට ඔවුන් රැගෙනීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලට රැගෙනීමට කටයුතු කෙරින. විරෝධාර හමුදාවන් ඔවුන්ගේම සහෝදර සෙබළෙකුට මෙන් අප නිලධාරීන්ට සත්කාර කර ආකාරය අතිශයින්ම ප්‍රශංසනීය වේ. එයට අපි යලිත් අපේ ප්‍රණාමය පුද කරන්නෙමු. අනුරාධපුර රෝහලට රැගෙනීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය අප වෙනුවෙන් ලබා දුන් සහයෝගයටද අප මෙහිදී ස්තුතිය පළ කරන්නෙමු. සිද්ධිය සැලවූ වහාම අමාත්‍ය දුමින්ද දිසානායක සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක යන මහත්වරුද රෝහලට පැමිණ අප නියෝජිතයන් දෙදෙනා පිළිබඳ සුවදුක් සොයා බැලූහ. සිද්ධිය පිළිබඳ අදහස් දක්වන අප නියෝජිත අනුර දොරකුඹුර. විශේෂයෙන්ම අපි එදින යුද හමුදා රණවිරුවන් කිහිප දෙනෙකු සමග කුඩා කණ්ඩායමක් සමග LTT ත්‍රස්තවාදීන්ගේ බංකරයකට මහා පරිමාණ බංකරයකට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කරලා තිබුණේ රණවිරුවන්. එම ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව ඒ තොරතුරු අපි වාර්තා කිරීම සඳහා ඒ රූපරාමු ලබා ගැනීම සඳහා තමයි ගමන් කළේ ඉදිරි ආරක්ෂක කලාපයට. මේ දර්ශන ලබා ගන්න අතරතුරදී අපිට එම ස්ථානයේ නියෝග කළ
කෝපරල්වරයා අපිට ඒ රණවිරුවා උපදෙස් දුන්නා වහාම එම ස්ථානෙන් පිටත් වෙන්න විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් ප්‍රහාර දැඩි වීම නිසා අපි පසුපසට ගමන් කරමින් සිටින අවස්ථාවේදී මෝටාර් ප්‍රහාරයක් එල්ල කළා දැවැන්ත ප්‍රහාරයක්. ඒ අනුව එම එක මෝටාර් උණ්ඩයක් අපේ ආසන්නයටම පතිත වුණා. ඒ පතිත වෙනවත් සමගම මම දැක්කා මගේ කැමරා ශිල්පී සුරංග බස්නායක ඇද වැටෙනවා. ඒ වගේම ඒත් සමග සිටි අපි ආසන්නයේ සිටි තවත් රණවිරුවන් දෙදෙනෙකු ඇද වැටෙනවා. ආ 4 වන සිංහ රෙජිමෙන්තුවේ රණවිරුවන් සමග තමයි එදින අපි ඒ ඉදිරි ආරක්ෂක කලාපයට ගමන් කළේ. ඔවුන් අපි වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සිදු කළා. තමන්ගේ සහෝදරයන් නෑදෑයින් තමන් ළඟට ආවා වගේම ඔවුන් සැලකුවේ අපට සැලකුවේ. ඒ නිසාම තමයි අපිට ත්‍රස්තවාදීන් මෙතරම් ප්‍රහාරයක් එල්ල කළත් අපේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබුණේ. මේ ත්‍රස්තවාදීය මව්බිමින් තුරන් කරන තුරු ඒ රණවිරුවන් සමග අපි මාධ්‍ය මෙහෙවරේ නිරත වන බව මේ මොහොතේ මතක් කරන්න කැමැතියි.